Taman මෙලවට අම්මගේ කුසේ 10 මාසයක් ජීවිතේ ගත වෙන කාල සීමාවේ ඉඳන්ම තමන්ගේ ඒ මව් කුසේ කලර රූපයක් හැටියට පිළිසිත ගත්ත සැන ඉඳන්ම මාස 10ක් ගත වෙනවා කියන්නේ ඒ කලර රූපය වැඩි හැදි එන කාල සීමාවයි මාස 10ක් කුසේ තබා ගන්න බැරි නිසා තමයි මේ මව් කුසෙන් මෙලවට බිහි කරන්නේ. මව් කුසේ ඉන්න කියන කාල සීමාවේ ඉඳන්ම අපි මුහුණ පාන දෙයක් තමයි ජරා දින ස්වභාවය. වයස ගෙවෙනවා 10 මාසයේ ගෙවෙනවා කියන්නේ කුමක්ද? අපේ මේ ශරීර කූඩුව දිරණ තත්වයට පත්වීමයි. අපේ උපතේ වයස් සීමාව අපි ගණනය කරන්නේ මේ ඊළඟ යට අම්මගේ කුසින් මෙලවට බිහි වෙච්ච තැන ඉඳන් තමයි. උඟක් දුරට අපි හිතන්නේ කියන්නේ කල්පනා කරන්නේ. එතන ඉඳන් ඉපදිලා දින 1යි ඉපදිලා සති 1යි ඉපදිලා මාස 1යි ඉපදිලා මාස 2යි ඉපදිලා අවුරුද්දයි 2යි 3යි 4යි 5යි 6යි ඔන්න දැන් වෙලගෙදර උපාසකම්ම ඉපදිලා අවුරුදු 82යි දැන් වෙලා තියෙන්නේ මොකක්ද? එතුමිය අම්මගේ කුසින් මෙලවට බිහි වුණ වේලාවේ වදපු කියපු වෙලාවේ අම්මට දකින්න ලැබුණ වෙලගෙදර උපාසකම්මගේ අම්මට දකින්න ලැබුණ ශරීර කූඩුව නෙමෙයි දැන් වෙලගෙදර උපාසිකා මාතාවට හිමි වෙලා තිබෙන්නේ. මටත් එහෙමයි ඔබටත් එහෙමයි. අපි වයස ගණනය කරනවා කියන්නේ උපතින් අච්චරයි උපතින් මෙච්චරයි කියලා විවිධ ආකාරයට අපි කටයුතු කරන්නේ අපේ ශරීර කූඩුවට වෙලා තියෙන දේ නිසියාකාරව නොදන්නාකම නිසා. එතකොට අපිට හිමි වුණ මේ ශරීර කූඩුව උපත ලැබපු තැන ඉඳන්ම දිරි යන ශරීර කූඩුව. ඉතින් ඒ ශරීර කූඩුව පවත්වාගෙන යන්නට පිටස්තරව තිබෙන අස්කරණාසාදී ඉන්ද්‍රියන් ඒ අබල වෙනවා දුබල වෙනවා. අම්මගේ අතේ උකුලේ නැලෙති කියපු කාල සීමාවේ තිබිච්චි S2 ඒ කාල සීමාවේ තිබිච්චි කනේ ස්වභාවය ඒ කාල සීමාවේ තිබිච්චි ආග්‍රහණය කිරීමේ නාසයේ ස්වභාවය යමක් කන්න බොන්න තියෙන කියන මේ මුවේ කටේ ස්වභාවය ඇඟේ ස්වභාවය සියල්ලම වෙනස් වෙවි දිරි යන තත්වයට පත් කරනවා. දිරි යන තත්වයට පත් වෙනවා. ඒ බුදුහාමුදුරන් වහන්සේ තමන්ගේ ශරීර කූඩුව පිළිබඳව මුළු විශ්වයටම සංනිවේදනය කළේ කුමක්ද? ජජ්ජර සකටකං වෙක්කමිස්සකේන යාපෙත්ති. මගේ මේ බුදු ශරීරය නැත්නම් මාගේ ශරීරයත් දැන් බුදුහාමුදුරන්ට ඒ වෙනකොට අවුරුදු 80යි. වෙලෙද උපාසකම්මට 82යි.
බුදුහාමුදුරන්ගේ ශරීරයේ දිහා බුදුහාමුදුරුවෝ දැකලා ලෝකයට පෙන්වන්න කරන මගේ ශරීර කූඩුව දැන් දිරුණ කරත්තයක් හා සමානයි. ජජ්ජර සකට කෑලි එල්ලෙන කෑලි ගැලිවිලා තියෙන හඳ ඈතට ඇහෙන කියන දිරුණ කරත්තයක් යන්නේනකොට අපිට ඇහෙන කියන හඳ අපි මේ ආයත හොඳට හැංගෙන්නට ඕනේ. අන්න ඒ වගේ කොයි වෙලාවක හරි මේ දිරුණ කරත්තය ඒ කෑලි ගැලවිලා කෑලි සැරිලා ඒ ගමන නැවත ය아가න්නට බැරි තත්වයකටපත් වෙලා මේ මහ පොළොවට කඩාගෙන ඇදගෙන වැටෙනවා. මේ ජරාව කරන්නේ ඒකයි. අපේ ශරීර කූඩුවට වෙන්නේ යන්නේ ඒකයි. ඈත දුර බලලා යමක් හඳුනා ගන්නට තියෙන මේ ඇස් දෙක තමන්ගේ මේ කකුල් දෙක ළඟ තියෙන දෙයක්වත් පේන්නේ නැති තත්වයකටපත් කරනවා. තමන්ගේ දෙපා මුල කියන දෙයක්වත් බලන්නට නොහැකිවන කියන ආකාරයට දිලාපත් වෙනවා. මේ ඇස් දෙක කන් දෙක සතගොන් ගණනාවක් ඈත වෙන කියන සිදුවීම් හිතකෝ අපේ මේ කන් දෙක තමන්ගේ ශරීර කූඩුව ළඟ වෙන කරන දෙයක්වත් ඇහෙන්නේ නැති තත්වයකටපත් කරනවා. හඳ ගහලා කිව්වා ඇහෙන්නේ නැති තත්වයකටපත් කරනවා. කවුද මේ ජරාව? අර ජාති ධම්මෝ මේ ඉපදෙච්ච කෙනාට මොහොන පාන්නට සිද්ධ වෙන ඨාන ස්ථීර වූ දේ අනේ අපිට නම් එහෙම වෙන්නේ නැහැ. කාටද කියන්න පුළුවන්? අපිට නම් එහෙම වෙන්නේ නැහැ. කාටවත් කියන්නේ ස්ථිරයි ඨානයි. ජරා ධම්මෝමි දිරුණ තත්වයටපත් කරනවා. අපේ මේ ශරීර කූඩුවේ පිටතින් තියෙන කියන පෙනුම මේ කාගේ ඉතින් අවුරුදු 13 14 15 18 20 25 ඔය වයස් සීමාවන් ගෙවපු කියපු අය මෙතන මේ ඉන්නේ මාත් ඔබ කවුරු? ඒ වෙලාවවල තිබිච්ච ශරීරයේ ස්වභාවය දැන් තියෙන්නේ. අබල වෙලා දුබල වෙලා ඉතින් අන්න ඒ බඳු තත්වයකට අපව පත් කරගන්න. මේ පන්දිනයන් වලදී අපි සීලෙත් නගා ගන්න ඕන කරන දේවල් මට උනේ මොකක්ද? මට වෙලා තියෙන්නේ මොකක්ද කියන්නේ? ධර්මයට අනුව සිදුවෙලි ඇති කරගන්න. ජරා ධම්මෝහි ජරං අනතීතෝ ආනේ ජරාවටපත් වීම මම නොඉක්ම වූ කෙනෙක්ය. මට එහෙම උනේ නෑ වෙන්නේ නෑ කියලා අපේ කාටවත් කියන්න හිතන්නටවත් පුළුවන් කම. ඊළඟට ව්‍යාධි ධම්මෝහි ව්‍යාධින් අනතීතෝති. ව්‍යාධි කියන්නේ ලෙඩ දුක් රෝගාබාධ ඉසේනම් පාදාන්තේ දක්වා මේ සමින් මසෙන් ඇටවලින් වැහිලා කියලා කියන මේ ශරීර කූඩුව තුල විවිධාකාර අන්දමේ ලෙඩ රෝග හට ගැනෙනවා හැදෙනවා. හරියට විතර දාන්න ඉන්න කිරිල්ලියක් දෙන්න එකතු වෙලා අතර කූඩුවක් හදනවා. කූඩුව හදන්නේ මොකටද? විතර හෙලන්න. සිතු ආකාරයට විතර හෙලනවා.
අපේ මේ ශරීර කූඩුව නැමැති මේ කූඩුව මේ කැඩල්ල හැදිලා තියෙන්නේම ව්‍යාධි ධම්මෝම්හි ලෙඩ දුක් නැමැති පිටර හෙලන්නට. කොයි වෙලාවෙ මේ ඇඟ ඇතුලේ තියෙන ලෙඩ රෝග නැමැති පිටර පුපුරලා යනවද කියන එක අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. මේ හොඳට හිටියා, මේ අපිට එක කතා කරේ හිටියා. මේ අතලක් ගියා, මෙතනක් ගියා කියලා කියනවා. ඒ විදියට හඳුන්වනවා. ශරීරයෙන් මේ ශරීරයේ ඇතුලේ තියෙන පිටර නැමැති රෝගයන් පුපුරනවා. විවිධාකාර අන්දමට නම් කරන රෝග විවිධ නම් වලින් හඳුන්වන ව්‍යාධි ඇති වෙනවා. ඇතැම් විට වෛද්‍යවරුන්ටවත් නම නියම කරගන්නට බැරි හැඟවෙච්ච රෝග පීඩාව ඉස්මතු කරලා ගන්නට බැරි මේ ශරීර කූඩුව ඇතුලේ හැඟෙවි තියෙන ලෙඩ රෝග තියෙනවා. අන්න ඒ බඳු ආකාරයට අපි දන්න කියන ලෙඩ රෝග තමයි අපි විවහාර කරන්නේ. මොනේ මිරිසාවේ ඉඳන් ඉතින් විවිධ ලෙඩ රෝගයන් අපි ඉතින් අද නම් කරනවා. ඒ නම් කරන්නට බැරි, හඳුන්වන්නට බැරි ලෝකයේ නැතැම්